අයිබෝවන් අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දශම සහිත ද්විමේය සංඛ්‍යා අටමේය සංඛ්‍යාවට පරිවර්තන කරන ආකාරය. ඒ කියන්නේ අපි මෙච්චර කල් ඉගෙන ගත්තා ද්විමේය සංඛ්‍යා. හැබැයි දශම තිබ්බේ නැහැ. මේ සංඛ්‍යාවල දශම තියෙනවා. දශම තිතක් එක්ක ද්විමේය අගයක් තියෙනවා. අපි උදාහරණයක් බලමු. එතනදිම මම අරන් තියෙනවා 1.0.1.11 අෂ්ටමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. දැන් අපි ගාව තියෙන ද්විමේය අගය. මම මේක පැහැදිලිව ලියා ගන්න අවශ්‍ය නිසා වගුවකට දැම්මා. දැන් වගේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා 1.1 දශම තිතක් 1. හැබැයි මීට අමතරව ඔයගොල්ලන්ට පේනවා මේ බිංදුව ඉස්සරහින් සහ පිටිපසින් නැවත මම එකතු කරලා තියෙනවා. මම පැහැදිලි කරන්නම්. මෙතනදී අපි දන්නවා අෂ්ටමේය සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? ද්විමේය වලින් ලියද්දී අෂ්ටමේය සංඛ්‍යාවල උපරිම සංඛ්‍යාව 7 ඒක ද්විමේය කරද්දී 1 3කින් ලියවෙනවා. අපි පරණ වීඩියෝ වල කතා කරලා තියෙනවා. එහෙනම් ඒ කියන්නේ අෂ්ටමේය සංඛ්‍යාවල උපරිම සංඛ්‍යාව ලියන්න බිටු 3ක් අවශ්‍යයි. ඔන්න ඔය સિદ્ધාන්තය පදනම් කරගෙන අපි මේ අපි ගාව තියෙන ද්විමේය සංඛ්‍යාව තුනේ ගොඩවල් වලට කඩන්න ඕනේ. බිටු 3 ඒවට. ඒ නිසා දශම තිතේ සිට වම් පැත්ත පටන් ගත්තම මුලින්ම දශම තිතෙන් ඉරක් ගැහුවා. 1 2 3 කියලා බිට්ස් 3ක් ගත්තා. ඉරක් ගැහුවා. එතන ඉඳන් ආයි 1 2 3 කියලා ගන්නකොට මෙතන ඉස්සරහා මම ගාව බිඳුවක් නැහැ නේ ඉලක්කම වගේ. ගානේ විදිහට මම බිට් තුන සම්පූර්ණ කරගන්න ඉස්සරහින් බිඳුවක් දැම්මා. හරි. දැන් මෙතනත් බිට් තුනක් තියෙනවා. ඊට පස්සේ දශම තිතෙන් දකුණු පැත්තට ගියොත් 1 1 දැන් මෙතන තුනක් හදාගන්න බිඳුවක් නැහැ. ඉලක්කමක් නැහැ. මම ඒ නිසා බිටුවක් ඇඩ් කරගත්තා මෙතෙන්. දැන් බිටු තුනේ ගොඩවල් තියෙනවනේ. අනික මතක තියාගන්න බිටු තුනේ ගොඩවල් වෙන් කරගන්නකොට මේ දාන ඉර පහළටම ඇඳගන්න මතක තියාගන්න. නැත්නම් ඔයගොල්ලෝ පල්ලෙහාට ගිහිල්ලා බිට්ද මොනවද කියලා මතක නැතුව ගාන වරද්ද ගන්නවා. හරි. දැන් මම තුනට වෙන් කරගත්ත මේ බිට් වලට ස්ථානීය අගයන් දානවා. මෙතන දශම තිතත් එක්ක පටන් ගන්න තැනම අපි දන්නවා 2 බිංදුව ස්ථාන. 2 1 ස්ථාන 2 2 ස්ථාන. ඉරක් ගැහුවානේ. ආයේ 2 බිංදුව 2 1 2 2. එන්න පූර්ණ සංඛ්‍යා පැත්ත හරි. දැන් දශම පැත්තට ගියොත් දශම තිත ගාවින් මේ පැත්තට ගියොත් 2 බිංදුව 2 1 2 2. විදියට ලියුවා. දැන් අපි ස්ථානීය අගයන් ලිව්වා බල වලින්. අපි ඒක සාමාන්‍ය සංඛ්‍යාවක් අපි ගණන සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරොත් 2 බිංදුව කියන්නේ 1යි 2 2 කියන්නේ 2 1 කියන්නේ 2යි මෙතන 4යි. ආයි 1 2 4 1 2 4 පැහැදිලි නේද? හරි. දැන් ස්ථානීය අගයන් ගන්නවා. හැබැයි අවස්ථාවන් වල නිරූපිත අගයන් මේ ඉලක්කම වෙනස් වෙලා තියෙනවා. එහෙනම් 1 වයින් කොච්චර ඉන්නවා? 1 වයින් බිංදුව. 1 වරක් බිංදුව. 2 වයින් 1යි. දෙවරක් 1යි. 4 වයින් 1යි. 4 වරක් 1යි. 1 වයින් එක්කෙනෙක් ඉන්නවා මෙතන. වරක් 1යි. 2 ව නැහැ. 4 ව නැහැ. ආයෙ මෙතන 1 වයින් එක්කෙනයි. 2 වයින් එක්කෙනයි. 4 වයින් නැහැ. දැන් මේවා වෙන වෙනම මම ආයෙත් අගයන් වැඩි කරලා ලියුවා. 4 වරක් බිංදුව බිංදුවයි. 1 වරක් 2 2යි. 1 වරක් 1 1යි. 4 වරක් බිංදුව බිංදුවයි. 2 වරක් බිංදුව බිංදුවයි. 1 වරක් 1 1යි. 4 වරක් 4යි. 2 වරක් 1 2යි. 1 වරක් බිංදුව බිංදුවයි. දැන් මේ ඉර පල්ලෙහාටම ගහපු එකේ වැදගත්කම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. දැන් මේ ටික මම මෙහෙම නිකම් මේ ඉරක් නැතුව මේ කහ පාට එක මම අඳින්න නැතුව තිබ්බනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ඉලක්කම් ටික ඔක්කොම එකට එකතු කරනවා. එකතු කරලා උත්තරයක් ගන්නවා. එතකොට උත්තරය වැරදි. දැන් ඔන්න මේ ඉර තියෙනවානේ. ඔයගොල්ලෝ මෙතනින් එහාට බ්‍රේක් වෙනවා. දැන් යන්නේ නැහැ ඉස්සරහට එකතු කරගෙන. මේ කොටස වෙනම එකතු කළා 3යි. මේ කොටස එකතු කළා 1යි. මේ කොටස එකතු කළා 6යි. දශම පැත්තෙන් සමාන පිටක් තිබ්බා. දැන් 3 1 6 කියන උත්තරය ආවා. දැන් අපි මෙතන උත්තර දෙනවා 3 1 දශම පිටක් දැම්මා 6. 8 පාදි. හරිම සරල සිද්ධියක් තියෙන්නේ. ඔයගොල්ලෝ බිට් ටික කඩා ගන්න එකයි මෙන්න මෙතන දශම ස්ථානෙදී බල ටික දාලා හරියට ලියා ගන්න එකයි ඊටාම වැදගත්. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ආයෙත්